අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වුණෙත් බොරුවෙන්. එතකොට එයාගේ වටේ හිටපු අයත් කිව්වේ බොරු. දැන් එයාලා ජාතිවාදය ආගම්වාදය පතුරන්න යටියුගුල් දීගෙන ඉන්නවා. දැන් සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාව සමගියෙන් ඉන්නකොට අන්තවාදීන්ට රැකවරණය දෙනවා දේශපාලකයෝ. සමහරක් මුස්ලිම් ප්‍රජාව මුස්ලිම් අන්තවාදයට කැමති නැහැ. සමහරක් දෙමළ ප්‍රජාව දෙමළ ත්‍රස්තවාදයට කැමති නැහැ. එතකොට ඒ අය සම්බන්ධ වෙන්නේ මේ දේශපාලනකයත් එක්ක. මොකද JVP එකේ ඉතිහාසය ගත්තම JVP එක තමන්ට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් බලේ නැතුව විනාශ කරන්න හදපු කට්ටියක්නේ. එතකොට එයාලා දැන් බලය අරගෙන ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජාත්‍යන්තරමය වශයෙන් ඇඟිලි ගැහිම් වැඩි දැන්. ඒක නිසා මෙයාලට එදා 88 89 කාලේ භීෂණ කරන්න මානසිකත්වය තිබුණත් එයාලා ඒක කරන්න පොඩ්ඩක් පසුබට වෙනවා. නමුත් හොඳට එකක් මතක තියාගන්න ඕන, ඉදිරියේදී මැතිවරණයක් ප්‍රධාන මැතිවරණ ධාරාවේ මැතිවරණ දෙකක් එන්න තියෙනවා. කියන්නේ 2029 වෙනකොට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය. මෙය තවත් කාලයක් අදින්න ව්‍යවස්ථාව වෙනස් කරන්නත් යාලා ඉඩ තියෙනවා. තව දෙයක්, සමහරක් වෙලාවට මේ මැතිවරණ පැවැත්වුවොත් ජනතාවගේ විශ්වාසය දිනාගන්න JVP එකට බැරි වුණොත්, ඇත්තටම මාලිමාව කියලා මාලිමාව නෙමෙයිනේ දැන් තියෙන්නේ. මාලිමාවේ ප්‍රතිපත්ති නැහැනේ දැන් තියෙන්නේ JVP ප්‍රතිපත්ති. එතකොට JVP එක අනිවාර්යයෙන්ම කුඩා කණ්ඩායම් දැනටමත් කුඩා කණ්ඩායම් අවි ආයුධ සංගවාගෙන ඔය මොනරාගල, අනුරාධපුර, පොළොන්නරු, කුරුණෑගල, බදුල්ල ඔය වගේ තැන්වල කල්ලි කණ්ඩායම් සන්නද්ධ වෙලා ඉන්නවා. එයාලා අනිවාර්යයෙන්ම ඔය දේශපාලන ධාරාව පරාද වෙනවා කියලා දැනගත්ත ගමන් මහා විශාල විපත් කරන්න පුළුවන්. ඔහොම ගියෝ. දැන් අර කොහෙද කැලේක ගාමන්ට් එකක් හදනවා කිව්වනේ. දැන් අපේ මිනිස්සුන්ට දර ටිකක් කපා ගන්න ගියාම ඒකට පුරාවිද්‍යාවයි මේ රක්ෂිතයයි කියලා නඩු දානවා. දැන් කැලයක් එලි කරලා ගාමන්ට් එකක් හැදුවට පස්සේ ඒ ගාමන්ට් එක ඇතුලේ වෙන්නේ රෙදි මහන එක විතරයි කියලා මේව කරලා අර ඇත්ත කියන මිනිස්සුන් හිරේ දාන සිස්ටම් එක. කියන්නේ දෙමළ ඩයස්පෝරාවයි දෙමළ ත්‍රස්තවාදයටයි ඕන විදියටනේ ආණ්ඩුව කටයුතු කරන්නේ, සහ ආණ්ඩුවට ඕන විදිහටනේ පොලිසිය කටයුතු කරන්නේ. පොලිසිය තමන් ප්‍රතිඥා දුන්න විදියට මේ දේශීය අභිමානය සුරකින්නේ නැහැ පොලිසිය. පොලිසිය කරන්නේ නඩු දාන එක. හරිද? ඒ වගේම තමයි දැන් ඔය ඉබ්‍රාහිම් නානා තඹ කම්මලක් හදනකොට හැදුවේ කම්මලක්නේ. නමුත් උනේ බෝම්බ හදපු එකනේ. එතකොට ඒ දේවල් ඒ විදියට වෙලා ඔක්කොම සුද්ධවන්තය වෙලා සිංහල මිනිස්සු විතරයි මේ වෙන්නේ කියලා මේ සිංහල රටටම කෙලින්නනේ බලන්නේ. දැන් අනුර කුමාර දිසානායක හදන්නේ මේ සිංහල රටටම කෙලින්නනේ, මේ බෞද්ධ සංස්කෘතියට කෙලින්නනේ, මේ ඉතිහාසයට කෙලින්නනේ. හරිද? එතකොට ඒ දේවල් ඒගොල්ලෝ සංවිධානාත්මකව අන්තවාදයට ත්‍රස්තවාදයට අනුබල දෙමින් එයාලගේ පවුරු පදනම් ආරක්ෂා කරගන්න දරන උත්සාහයක තමයි දැන් ඔය ආණ්ඩුව නිරත වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට මේ අලිය ගෙනියන එක හොඳ නැහැ, හරක මරණ එක හොඳයි, එළුවා මරණ එක හොඳයි, කුකුල් මරණ එක හොඳයි. අලිය පෙරහැරේ ගෙනියන එකේ ප්‍රශ්නයක් තියෙනවා සත්ත්ව හිංසාවට. හරිද? එතකොට මේ ඒක වැල් බයිලානේ. ඉතින් එයාලා බලන්නේ මේ සිංහල සભ્યත්වය, සිංහල සංස්කෘතිය නැති කරන්න. මේ ලංකාව විතරයි මේ සිංහල මිනිස්සුන්ට තියෙන්නේ. සයිප්‍රස් වල, අරාබි වල, ඕමාන් වල, ඩුබයි වල ගිහිල්ලා පක්කලි සර්විස් කරන ගෑනුන්ට රට ඉඳන්
මේ ලංකාව මෙහෙමයි අර මෙහෙමයි අර හාමුදුරුවෝ මෙහෙමයි අර රාජපක්ෂ මෙහෙමයි මේ රාජපක්ෂ මෙහෙමයි අරයට මෙහෙමයි කිය බල්ලෝ බැලලියෝ වගේ බුරන්න පුළුවන්. සමහර උන් ඉන්නවනේ TikTok එකේ මේ Facebook එකේ මහා විදියට උන් රට ඉඳන් සිංහ සෙයියාවෙන් කියවනවා අරක මේකයි මේක මේකයි කියලා. ඒක බූරු පකේක්වත් මේ ලංකාවේ මේ ඇවිල්ලා ඕක මේ කියන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා මූණට කියන්නෙත් නැහැනේ. ඔය වීඩියෝ වලින් ඔහෙ දැම්මයි කියලා මේ ඕකුන් පුස්නාම්බෝනේ. උන්ට මේ ගැරන්ටි. හරිද? ඉතින් ඒක නිසා උන් මේ අනුරට කඩේ යන්න පිටරට ඉඳන් මාර ගේමක් දෙනවා. ඉතින් ලංකාවේ උන්ට කවදා හරි දවසක එක්ක දෙමළ ත්‍ස්තවාදයට හරි මුස්ලිම් අන්තවාදයට හරි යට වෙලා මේක අරාබි කොලනියක් මේ වෙනවා දකින්න ඉන්දියාවේ කොලනියක් වෙනවා දකින්න තමයි මේ දැන් ඉන්න දේශපාලකයන්ට ඕන වෙලා තියෙන්නේ. දැන් ඉන්දියාවමකෝ මේ එක වෙලාවකට විදේශ ඇමති වෙනවා එක වෙලාවකට ජනාධිපති ලේකම් වෙනවා එක වෙලාවකට අගමැති ලේකම් වෙනවා ඔය වගේ ඇවිල්ලා අර මතක් කර දිදී යනවා මේ යාපනයේ කියන්නේ මෙහෙමයි මේ විදියයි අපේ මිනිස්සු ඉන්නේ ඒක නිසා පොඩ්ඩක් මේ යාලා මේව කරගන්න ඕන ඒක කියලා අර විදියට මේ මිනිස්සුන්ව නොමග යවන්න පුළුවන් විදියට දේශපාලනික ධාරාව වෙනස් කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒව තේරුම් ගන්න අපේ මේ ඔය බල්ලොන්ට බෑ. මොකද මස් කට්ටට මේ මස් කටු සූප කර මේ අනුරක පස්සෙන් යන්නේ උන් ඉන්නවනේ. උන්ට බෑ. ඉතින් ඒව තේරුම් ගන්න උන්ට ආධ්‍යාත්මික මානසික මනුස්ස අවබෝධයක් නැහැ. මේ සිංහලයාගේ රට සිංහල දේශය මේක විතරයි සිංහලයන්ට උරුම වෙලා තියෙන එකම රට කියලා හිතන්න තරම් මේ මානසිකත්වයක් නැහැ. ඉතින් මුකුන්ට ජාතක වෙලා දෙමව්පියන්ට පිහිද ගන්න බැරුව ජාතක වෙච්ච උන් දැන් මේ 2000න් පස්සේ ගොඩක් දුරට 2000න් පස්සේ මේ මාර මේ ආතල් එකක් ගන්නවා. ඉතින් මේවා තේරුම් අරගන්නකොට උඹලා පරක්කු වැඩි. දැන්වත් උඹලා මේ මන්දමානසිකයෝ නොවි අබ්බඝාතය කුරු වගේ හිතන්නේ නැතුව මේ රට ගැන හිතපල්ලා. මුන් ගහන යටි ගේම් බලපල්ලා. දැන් ওই උසාවි වල ගරු විනිශ්චයකාරතුමන්ලාගේ මේක දික් කරන්න යන්නේ සමහරක් නඩුකාර උතුමන්ලා නඩු ආසන වලින් ඒ කියන්නේ දැන් සමහරක් නඩු යන අතරතුර මාරු වීමක් වුණොත් එහෙම අලුතෙන් එන විනිසුරුතුමා නඩුවක් කතා කරනකොට මේ තෝල්ක මුදලි අහන පූර්වගාමී විනිසුරුවරයා ඉදිරියේ අහපු නඩුවේ මේ සාක්ෂි පිළිගන්නවද කියලා. ඉතින් සමහරක් වෙලාවට විත්තිකූඩු ඉඳන් කියන පිළිගන්නවා කියලා කිව්වොත් එහෙම එතනින් එහාට නඩුව අරගෙන යනවා. පිළිගන්න බෑ කිව්වොත් එහෙම නඩුව නැවත මේ මුලින් ඉඳන් අහන්න ගන්නවා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අර ඒ කියන්නේ උන්ට හිතවත් වෙලා මේ සාක්ෂි කියපු එවුන් ඔය මේ ශානිලා මේ අරුමුන් මේ දැන් ආයි සාක්ෂි මේ කරන්න කියලා මේව කරත් මුන් ඇනගන්නවනේ. ඉතින් ඒක නිසා තමයි මේ විනිසුරුවරුන්ගේ මේ විනිශ්චයකාරතුමාණන්ලාගේ මේ සේවාදිගු කරන්න යන්නේ. ඉතින් මේවා මහා බොළඳ මානසික වැඩ. ඉතින් තමන්ගේ වාසියට හරව ගන්න දේවල්. මොකද මෙතනින් යන්නේ අනිවාර්යයෙන්ම දිලීප පීරිස්වයි සානි අබේසේකරවයි ඔය ඉන්නවනේ උන්ට කඩේ යන මේ වහල් බයියෝ ටිකක් උන් ටිකව ආරක්ෂා කරගෙන ඒ නඩු ටික පවත්වාගෙන ගිහිල්ලා ගැහිලි ගහන්න තමයි ඕනේ. ඉතින් ගරු අධිකරණයත් ගරු විනිශ්චයකාරතුමාණන්ලාගේ අභිමානයට පහරක් හැටියට තමයි මේගොල්ලෝ මේ ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ. ඉතින් ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් ඕනේ නැහැ. නමුත් ඕනේ කියලා මේ පෙන්වන්නේ මේ අමුතුම මේ ගේමකට. ඉතින් මිට්ට කට්ටය කියන එක තේරෙන් ගන්න ඕනේ. එලාරගේ පුනරුත්පත්තිය කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මූ ගාන ගේම අනුරට දන්න අනුර ගහනගේ අනුරට කොයි විදියකට පළ දෙනවද කියන එක. ඉතින් තේරුම් අරගෙන රටේ ජනතාව සබුද්ධික සිංහල ජනතාව කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ රට වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැත්තම් කවදාවත් මේ රට විනාශ වෙන එක නවත්තන්න උඹලට බෑ.